හරි. දැන් අද අපි බලන්න යන්නේ ඊළඟ මාතෘකාව ඔය Python වල තියෙන එක තමයි මෙන්න මේක. data structures in Python. දැන් AI එකෙම මට කිව්වා AIs ගැන දැන් අපේ මාතෘකාව තමයිනේ ඒ මොකද්ද Python for AIs කියලා. ඒතකොට AI එකෙම කිව්වා AI එක ගැන ඉගෙන ගන්න සඳහා මේකත් ඉගෙන ගන්න කියලා. එතකොට දැන් මම පළවෙනිම කියන්නේ හුඟක් වෙලාවට බේසික් එක ඉගෙන ගන්න කියලා. Python නෙමෙයි ඔය මොන ඉගෙන ගත්තත්. දැන් හරිද? දැන් හුඟක් අය වෙලා තියෙන ඔය හයිප් එකෙන් ඉගෙන ගන්න හැමදාම. ඉහළම මට්ටම දැන් Python ගත්තත් ඒකේ තියෙන ගැඹුරුම දෙයක් නිකන් ඉගෙන ගන්න ගැඹුරුම දෙයක් නෙමෙයි නිකන් උපරිමයට වගේ යන්න. එහෙම නෙමෙයි බේසික් එක ඉගෙන ගන්න. දැන් අපි ඩාට් වල දැන් data structures ගමුකෝ. ඒකේ ඩාට් වල තියෙන එකත් Python වල තියෙන විදිහත් එතකොට Java වල C වල ඔය array කියයි list කියයි linked list කියයි ඔය ඔක්කොම එකම විදිහට තියෙන බේසික් එක තමයි තේරුම් ගන්න ඕනේ. දැන් data structures කියලා කියන්නේ බේසික් එක තමයි data තියාගන්න පුළුවන් ස්ට්‍රක්චර් එකක් තමයි data structures කියලා කියන්නේ. හරියට මේක නිකන් කබඩ් එකක් වගේ. දැන් කබඩ් එක ඇතුලේ පොත් තියාගන්න පුළුවන් වෙන විදිහට හදපු ස්ට්‍රක්චර් එකක් නේ කබඩ් එකක් කියලා කියන්නේ. අන්න ඒ වගේ තමයි data structure එකක් කියලා කියන්නේ data තියාගන්න අපි හදපු ස්ට්‍රක්චර් එකක්. එතකොට මේ හැම programming language එකකටම එකම system එකක් තමයි යන්නේ. එක එක තැන්වල පොඩ්ඩක් පොඩි වෙනස්කම් තියෙනවා. දැන් අපි Java වල ගත්තොත් ඒකේ arrays කියලා තියෙනවා. එතකොට ඒවැ linked list කියලා හදන්න පුළුවන්. හැබැයි අනිත් programming languages වලත් ඒ විදිහම තමයි තියෙන්නේ. මේ magic නෑ. දැන් Python වල මම කිව්වා data type එකක් දාන්න ඕනේ නෑනේ. දැන් මේක තමයි list එකක් කියලා කියන්නේ. list එකක් කියන්නේ අර බඩු list එක වගේ මෙහෙම. දැන් dart වලත් මෙහෙමනේ list එක. dart වල මේක integer list එකක්. dart වල හැටියට. Python වල ඇත්තට integer ද double ද මොකුත් දාන්න අවශ්‍ය නැහැ. type එකක් නැහැ. නිකන් නමක් දැම්මා. variable එකක් කියන්නේ නමක් වගේ නේ. නමක් දැම්මා. මෙහෙම දැම්ම ගමන් ඒ list එක. හරිද? එතකොට ඊළඟ තමයි ඒකේ list එක අපිට access කරන්න පුළුවන් වෙන්නේ element by element access කරන්න පුළුවන් index එකකින්. මේක 0 index එක. මේ තියෙන්නේ. මේක 1, මේක 2, මේක 3. ඔය Java වල arrays කියලා තියෙන්නේ. ඒවෙත් ඕකමනේ පුතේ තියෙන්නේ. array කියන එකේ. එතකොට දැන් බලන්න මේ 0 element එක අපි access කරලා ඉවරලා ඒක print කරලා තියෙනවා මෙතන. දැන් මේක ඇත්තටම කෙනෙක්ට දැන් මම මේක ගහලා පෙන්නන්න යන්නේ නැහැ VS Code එකේ. මොකද මේක තාම ලේසි. හරිද? ඊළඟට list එකක් කරහා loop කරන විදිය. දැන් මේක මම කලින් අර control flow statement එකේදී මම මේක කියලා දුන්නා. loop එක කරහා list එකක් මෙහෙම කරද්දී මේක අපි කියන්නේ modern for loop එක කියලා තමයි මේකට කියන්නේ. එතකොට මෙතන ඇත්තටම මේ තියෙන list එකේ නම මේ marks කියන list එක. මේ උඩ තියෙන අපේ marks කියන list එකනේ. එතකොට මේ m කියන එකට එනවා element එකක්. one element එකක් එනවා. ඉස්සෙල්ලාම පළවෙනි element එක එනවා. යාව print කරනවා. ඊට පස්සේ දෙවෙනි element එක එනවා. යාව print කරනවා. දැන් මේක මොන මම ගහලා පෙන්නන්නම්. Visual Studio Code එකේ එනිසා ඔය මේ ලොකු දේවල් විදියට දැන් හුඟක් වීඩියෝස් මේ වගේ නම් කරලා නැහැ. Python වල හුඟක් ඒවා තියෙන ඒවා නිකන් කර පෙන්නනවා. ඒ කාලේ AI එන්න කලින් වීඩියෝස් නේ. දැන් AI ආවට පස්සේ එහෙම අවශ්‍ය නැහැ. දැන් මේකේ ඇත්තටම අපිට ඕනම දෙයක් ටක් ගහලා ක්වික් තෝරලා බේරලා ගන්න පුළුවන් AI එකෙන්. දැන් මෙතනදී element by element තමයි මේක indentation එක අපිට තේරෙනවා මේ loop එක මේ print statement එක මේ loop එකට අයත් වෙන එක. ඒතර මේ m කියන කෙනා point වෙන්නේ element එකට. ඒක අවස්ථාවේදී 60ට point වෙනවා 60 print කරනවා. ඊළඟ අවස්ථාවේදී 75ට point වෙනවා 75 print කරනවා. ඊළඟ අවස්ථාවේදී 40ට එහෙමම 90. එහෙමම ඔක්කොම ටික print වෙනවා. මම මේක print කරලා පෙන්නුවා terminal එකේ අපිට බලද හැකි.
දැන් තියෙන්නේ මේක තමයි ඉතින් මේක තමයි ලිස්ට් එක රයිට්. එතකොට ඒක ලිස්ට් එකක් කොහොමද ලූප් කරන්න කියන එක තමයි දැන් මං කිව්වේ. එතකොට දැන් තේරෙනවනේ මේ print statement එක අදාළ වෙන්නේ කාටද? මෙන්න මේ for loop එකට. මොකද මෙතන හිඩසක් තියෙනවා. හරිද? හිස්තැනක් තියෙනවා, ඉන්ඩෙන්ටේෂන් එකක් තියෙනවා. එතකොට ඒක මේ ලූප් එකට තමයි අදාළ වෙන්නේ. එතකොට මුලින්ම මේ m කියන කෙනා මේ මාක්ස් කියන කෙනා කවුද මාක්ස් කියන කෙනා ලිස්ට් එක ගන්න m කියන කෙනා මුලින්ම පළවෙනි එලිමන්ට් එකට පොයින්ට් වෙනවා. එතකොට පළවෙනි එලිමන්ට් එක 60 නේ 60 print වෙනවා. ඊළඟට m කියන කෙනා මොකද සෙකන්ඩ් එලිමන්ට් එකට පොයින්ට් වෙනවා. එතකොට ඒක 75. ඊළඟට තර්ඩ් එලිමන්ට් එකට පොයින්ට් වෙනවා. ඒක එතකොට 40. අන්න ඒ ආකාරයෙන් ඒ මුළු ලිස්ට් එකේම තියෙන එලිමන්ට්ස් ටික print වෙනවා. මේකට අපි කියනවා මේ modern for loop එක කියලා. අපි ඔය Java වල එහෙම Java වල තියෙනවා modern for loop එක. මේ අපි හුඟක් ඔය C language වල වගේ classical for loop එක අපි ඉගෙන ගන්නවා. ඉතින් දැන් මේ හුඟක් වෙලාවට අපිට data list වලින් අපිට read කරන්න සිද්ධ වෙන නිසා අපි මේ modern for loop එක තමයි දැන් පාවිච්චි කරන්නේ. හරි. දැන් මේ ලිස්ට් එකේ කතන්දරේ ඔච්චරයි. දැන් මේ ආකාරයට මේ ලිස්ට් එකක තියෙන වැදගත්කම තමයි ලිස්ට් එකක් මොඩිෆයි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ලිස්ට් එකකට data එකක් add කරන්න පුළුවන් netting. මේ තියෙන append කියලා දාලා append 85 කියලා දැන් මේක අපි මේව කරොත් සහ නැත්තම් අපිට පුළුවන් මේ විදිහට මේ කෝඩ් එක මෙහෙම කොපි කරලා සම්පූර්ණ කොපි කරලා ඉවර වෙලා දැන් මේක අයින් කරලා ඉවරලා මම මේක මෙහෙම පෙන්නන්නම්කෝ. එතකොට print marks එතකොට 60 75 80 දැන් බලන්න මේ 75 තියෙන තැනට 80 වැටලා තියෙනවා. හරිද? එතකොට සහ මේකට 90 කියන එක append වෙලා තියෙනවා. sorry 85 කියන එක append වෙලා තියෙනවා. 90න් එහා පැත්තට 85 කියන එක වැටලා තියෙනවා. හරිද? ඔයාලට තේරෙනවනේ ලිස්ට් එක මොඩිෆයි කරන්න පුළුවන්. අන්න ඒක තමයි තේරුම් ගන්න ඕන කාරණේ. හරිද? මොකද දැන් අපි ඊළඟට කතා කරන data structures එහෙම modify කරන්න බෑ සමහර ඒවා. ඊළඟ data structure එක තමයි මේ dictionary එක කියන එක. මේක හරියට අර අපේ dart වල තියෙන map එක වගේ තමයි. map කියලා තියෙන්නේ. අපි දන්නවා මේක keys මේක values. මේවා values. අන්න ඒ වගේ එකක් තමයි මේක. ඒතර ඩික්ෂනරි එක කියලා කියනවා. දැන් අපි දන්නවනේ ඩික්ෂනරි වල තියෙනවනේ k අකුරට k අකුර තමයි key එකනේ. k අකුරට අදාළ වචන ටික තියෙනවා ඒ පිටුවල. අර සමහර ඩික්ෂනරිස් තියෙනවා ලොකු ඩික්ෂනරිස් වල මෙහෙම කෑලි කට්ට කපලා තියෙන්නේ. ඒ අකුරෙන් අකුරට. මම කියන්නේ සිංගල් ඉංග්‍රීසි ඩික්ෂනරි හරි. නැත්නම් ඉංග්‍රීසි ඩික්ෂනරි ඒ වගේ තමයි මේ ඩික්ෂනරි වලත් ඒකේ කී එක තියෙනවා. කී එක කියන්නේ අතර ඩික්ෂනරි අකුර වගේ තමයි. ඒ අකුර සහ ඒකට අදාළ වචන ටික. අන්න ඒ වගේ. මේ තියෙන මේක B අකුර නම් B අකුරට අදාළ වචන ටික. ඒ කියන්නේ කී එක තියෙනවා. ඒකට අදාළ values තියෙනවා. මේ කී එක තියෙනවා. ඒකට අදාළ values ටික තියෙනවා. මේ කී එක තියෙනවා. ඒකට අදාළ values ටික තියෙනවා. ඕක තමයි ඩික්ෂනරි කියලා කියන්නේ. ඕක map එක කියලාත් කියත හැකියි. dart වල තියෙන map කියන එක. හරිද? ඒකම මේකම තමයි. ඒකම concept එක තමයි. ඉතින් ඔය නම තමයි වෙනස් කරලා තියෙන්නේ. ඉතින් මේ languages ඇති වෙච්ච. ඉතින් dart කියන එක ඇත්තටම 2011 වගේ ඇති වෙච්ච language එකක්. එතකොට Python එහෙම නෑ. ඒක 1980 ගණන් වල ඇති වෙච්ච language එකක්. ඉතින් ඒ කාලවල වල මේ වචන ඒ companies සහ ඒවා හදන්න
දායක වෙච්ච අය ඒ වචන ඒවලට පාවිච්චි කරලා තියෙනවා. හරිද? රයිට්. දැන් මේ තියෙන්නේ මැප් එක. මේක මම කොපි කරා මෙහෙම. කොපි කරලා මෙතනට පේස්ට් කරනවා. රයිට්. එන්න මෙහෙම කියලා මෙතනට පේස්ට් කරනවා. දැන් මේ තියෙන මැප් එක. දැන් මේක අර වගේම print කරන්න පුළුවන්. print කරොත් අපිට keys and values ඔක්කොම එනවා. මේක මොකද ස්ටුඩන්ට් නේ. මේක අර මෙහෙම මේක සේව් කරන්න ඕනේ. රන් කරන්න කලින් සේව් කරන්න නැත්තම් මේ වෙන්නේ නැහැ. දැන් මේ තියෙන්නේ අන්නේ එකයි. දැන් ඔයාලට තේරෙන්නේ නැති ඒ මුළු මේකම print වුණා ඩික්ෂනරි එක. එතකොට මේකෙත් අර විදිහම තමයි. ඉතින් මේකත් modify කරන්න පුළුවන්. මම හිතනවා modify කරන්න පුළුවන් මේක. tuple එක කියලා එකක් අපි තියෙනවා. tuple tuple ඔහොමත් කියලා කියනවා ඔකට. ඒක විතරයි මේ data structures වල modify කරන්න බැරි එක. මේක modify කරන්න පුළුවන්. මේක අපිට key එක පාවිච්චි කරලා එයාගේ elements ටික read කරන්න පුළුවන්. ඒකට අපි කරන්නේ දැන් මෙතනදී නම් අර මුළු ඩික්ෂනරි එකම අපි print කරගත්තනේ මේ කලින් අවස්ථාවේ මේ අවස්ථාවේ. එහෙම නැතුව දැන් අපි ස්ටුඩන්ට් කියලා දාලා බලලා අපිට පුළුවන් මොකද්ද අපිට name එක කියන එක print කරගන්න. කමල් කියලා පෙන්නනවා. right. ඉතින් ඕක තමයි තියෙන්නේ. ඒ කියන්නේ element අපිට අවශ්‍ය values access කරන්න පුළුවන්. ඒ විතරක් තමයි අපිට loop කරන්නත් පුළුවන්. හැබැයි loop කරනවා නම් අපිට අර කලින් එක වගේ බෑ. කලින් අපි list එක loop කරද්දී මෙතන එකයිනේ තිබ්බේ. එක මේකයි තිබ්බේ in කියලා දාලා ඉවරලා මේක. අපිට මේ dictionary එකක් loop කරනවා නම් මෙන්න මේ items කියන එක අපිට පාවිච්චි කරන්න වෙනවා. දැන් අපි dart වල නම් මෙතන entries කියලා function එකක් අපි මේවා කරගත්තා. මේවා කරගෙන ඉවරලා තමයි loop කරේ. නැත්තම් අපිට මේ loop කරන්න බෑ map එකක්. මේකෙත් ඒ විදිහම තමයි. මේකේ entries වෙනකොට මේ function එක තියෙනවා items කියලා. ඉතින් එකම ටිකක් තමයි තියෙන්නේ. ඒක මං කිව්වා අර dart lesson series එක බලන්න. ඒක හොඳයි ඒක. දැන් මේක අපි print කරොත් හරි. දැන් keys and values කියන දෙකම අපිට print කරගන්න පුළුවන් වුණා මේ විදියට මේ for loop එක පාවිච්චි කරලා. හරිද? එතකොට අපිට list එක වගේ නිකන් සාමාන්‍ය විදියට කෙලින්ම මෙතනට එකක් දාලා ඉවරලා එක m කියලා හරි මොකක් හරි දාලා ඉවරලා මෙතනට මේ ඒකේ නම දාලා බෑ. මෙතන කිබෙනින්ම items කියන function එකත් එක්ක තමයි dictionary එක පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ අපි සරලව තේරුම් ගන්න ඕනේ දේ තමයි මේ dictionary එක නිකන් ලේසියෙන් අර list එකක් වගේ එහෙම loop කරන්න බෑ. ඒකට පොඩ්ඩක් වැඩ තියෙනවා. right. ඕක තමයි තියෙන්නේ. දැන් ඊළඟ එක මොකක්ද? දැන් මේ dictionary modify කරන්න පුළුවන්. මේ තියෙන්නේ කෙලින්ම අපිට පුළුවන් ඒකේ key එක අරගෙන ඉවරලා key එකට අපිට ඕන values පස්සේ assign කරන්න. දැන් මම මේක copy කරොත් copy කරලා ඉවරලා මෙතනට දානවා. මම මේක modify කරනවා. එතකොට මොකක්ද වෙන්නේ? දැන් age එකට 22 කියලා වැටෙනවා. ඊට පස්සේ grade කියලා අලුතෙන්ම key එකක් ඇවිල්ලා ඒකට a කියලා වැටෙනවා. හරිද? දැන් මේක run කරොත් දැන් අපිට පේනවා age එකට 22 වැටෙනවා. දැන් මුලින්ම තියෙන age එකට 21 නේ. ඒ වුණාට දැන් print වෙලා තියෙන්නේ 22 කියලා. මොකද ඊට පස්සේ ඒක අපි
change කරා. ඊට පස්සේ grade කියලා අලුතෙන් key එකක් දැම්මා. ඒකට දැන් ඒ කියන එක මෙතනට joint වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒක dictionary එක කියන එකත් අර list එක වගේම තමයි modify කරන්න පුළුවන්. list එක dictionary දෙකම modify කරන්න පුළුවන්. හරිද? දැන් මේකේ කියනවා when to use dictionary කියලා. JSON data. දැන් අපි දන්නවනේ අපි map කියන එක පාවිච්චි කරන්නේ JSON data පාවිච්චි කරද්දී map කියන එක. ඊළඟට API responses. ඒක අපි අර dart වල අපි ඉස්සරහට බලනවා. හරිද? structured records. ඒ කියන්නේ මේක වගුවක් වගේනේ. ඇත්තට map එක කියන එක. ඒ කියන්නේ key එක තියෙනවා ඒකට අදාළ values තියෙනවා. key එක තියෙනවා ඒකට අදාළ values තියෙනවා. හරිනේ වගුවක් වගේ. දැන් අපි වගු ගහලා කරන්නේත් ඒකනේ. ඊළඟ එක තමයි ඔන්න පුතේ වැදගත්ම දේ මොකද්ද? tuple කියන එක. මේ tuple කියන එක ඇත්තටම මේක fix එකක්. ඒ කියන්නේ මේක මේ අර මේ dictionary වත් list වගේවත් නෙමෙයි දැම්මොත් දැම්මම තමයි වෙනස් කරන්න බෑ. මේක ඇත්තටම මෙතන an ordered and unchangeable. මේක අනිතක order එකක් තියෙනවා. දැන් මේක 10 20 නේ. මේක print කරද්දි 20 10 වෙන්නේ. අපිට මේක loop කරන්න බෑ 20 10 අඩු වෙන විදියට. එහෙම බෑ. මේක order එකක් තියෙනවා. ඒ order එකටමයි තියෙන්නේ change කරන්නත් බෑ. දැන් මේක ඇත්තටම වැදගත් වෙන්නේ මොන වගේ අවස්ථාවද? දැන් හිතන්නකෝ අපිට ඛණ්ඩාංක තලයක coordinates වල මොකක් හරි point එකක් තියෙනවා. නැත්නම් image එකක position එකක් දෙනවා. image එකක size එකක් දෙනවා. ඕවා fix නේ. ඕවා වෙනස් කරන්න බැහැනේ. අන්න ඒ වගේ අවස්ථාවක තමයි මේක වැදගත් වෙන්නේ. මේ tuple කියන එක. හරිද? ඒක නිසා මේක සෑහෙන්න අවශ්‍ය වෙන එකක්. දැන් මේක මම මේ code instance ඇති දෙයක් නැහැ. නිකන් මේව මම copy කරලා paste කරන්න. මෙහෙම කළා අපි paste කරොත් එහෙම එතකොට අපිට මේකත් ඇත්තටම අර elements by element access කරන්න පුළුවන්. මේ තියෙන tuple එක මෙහෙම element by element අපිට ගන්න පුළුවන්. දැන් මෙතන අපිට 0th element එක 10 කියලා print වෙනවා. 10 නේ තියෙන්නේ. දැන් මේක save කරලා මම run කරලා පෙන්නන්නම්. 10. ඒ වගේ දැන් මෙතන 0 මේකත් අර index එක 0 වලින් තමයි පටන් ගන්න. හරි. අර මේ 1 එක වගේම මේ list එක වගේ තමයි. when to use tuple කියලා මේකට කියනවා tuple කියලා තමයි කියන්නේ. fixed data coordinates return multiple values. මේකේ තියෙන වැදගත්කම තමයි return කරන්න පුළුවන් multiple values. දැන් මේ තියෙන මේ උදාහරණය හරිය වැදගත්. දැන් මෙතන ඇත්තටම කරන්නේ මෙතන function එකක්. දැන් ඉස්සරහට අපි සාකච්ඡා කරන functions කියන්නේ මොකක්ද කියලා. නමුත් මෙතන තියෙන්නේ මේ function එකක් හදලා තියෙන්නේ. මේ function එකේ මෙතනට එවන්නේ list එකක්. මේ list එකේ minimum value එකයි maximum value එකයි මේ function එක හොයලා ඒක return කරනවා. ඒ return කරන්නේ tuple එකක් විදියට. ඒ tuple එක තමයි මෙතන result කියන එකේ store වෙන්නේ. හරිද? එතකොට අපිට multiple values fix විදියට return කරන්න පුළුවන් මේ tuple කියන එක තියෙන නිසා. ඒක ඉතාම වැදගත් එකක්. මේක මම print මේක අපි මෙතන paste කරලා මේක run කරලා බලුවොත් දැන් අපිට පේන ඉතින් මේ result එකේ ඇත්තටම තියෙන්නේ මොකද්ද? tuple එකක් තියෙනවා මේ result එක. ඔය මේ result කියන එකේ ඇත්තටම මේ values දෙක තමයි return වෙලා store වෙන්නේ. මේකේ maximum value එකයි minimum value එකයි තමයි store වෙන්නේ. හැබැයි ඒ store වෙන්නේ tuple එකක් විදියට. ඒක තමයි මේකේ තියෙන වැදගත්කම. හරිද?
එතකොට ඒකත් හරි. ඊළඟට තියෙන සෙට් එක. මේක තමයි කුලක. කුලකත් දැන් මේක ඇත්තටම මේ ඩාට් වලක් තියෙනවා. මේක තමයි කුලක. මේකේ තියෙන විශේෂත්වය මොකද්ද? අපි දන්නවා කුලකවල සමාන දේවල් තියාගන්න බෑ. සමාන values අපිට තියාගත නොහැක. දැන් මේකතන කුලකයක් හදලා දෙනවා, සෙට් එකක් හදලා දෙනවා 3 3 2 2. ඒක 3 සහ 2 දෙපාරක් ලියලා තියෙනවා. එහෙම එතකොට මේක දැන් print කරපුවාම මොකද්ද අපිට output එක එන්නේ? මෙතන output එක දීලා තියෙනවා. එයා පෙන්නලා තියෙනවා 1 2 3 විතරයි output එකක් එන්නේ. මොකද සමාන ඒවා එයා අයින් කරලා දානවා, ඉග්නෝර් කරනවා. ඒක තමයි සෙට් එක තියෙන්නේ. එහෙනම් data structures ටික තේරෙනවා. tuple එකයි set එකත් අර list එකක් විදිහටම තමයි loop කරන්න පුළුවන්. හරි. කියලා දෙන්න දෙයක් නැහැ නේ. ඉතින් මේවා මේ ඕන තොත බබෙට්ට තේරෙනවා මේ ටික නා. දැන් එහෙනම් අපි මතක තියාගන්න ඕන දේ තමයි list එකයි dictionary එකයි tuple එකයි set එකයි. data structures 4ක් තියෙනවා. එතකොට tuple එක විශේෂයි. මොකද tuple එකේ ordered and unmodifiable change කරන්න බෑ tuple කියන එක. සහ ordered එකක් තියෙනවා. ඒක හරියම වැදගත්. මොකද data science එක දැන් coordinates විදියට image එකක් position වෙනවා නම් image එකේ coordinates දෙනවා නම් අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. tuple කියන එක. එතකොට set එක වැදගත් වෙනවා. මොකද set එකේ එකම දේවල් තියාගන්න බෑ. එක හා සමාන දේවල් තියාගන්න බෑ set එක. එතනින් ඒක වැදගත් වෙනවා. list කියන එක කොහොමත් අපි පොඩි කාලේ ඉඳලම programming වල එන සාමාන්‍ය data structure එකක් තමයි list එක. එතකොට dictionary කියන එකත් ඒ විදිහම තමයි. ඒත් මම හිතනවා ඔය හතර තේරෙන්න ඇති කියලා. දැන් තියෙනවා AI style real example එකක් important කියලා මෙයා පෙන්නලා දීලා තියෙනවා. දැන් මෙතන list එකක් දාලා තියෙනවා. හරි. ඔන්න බලන්න list එක ඇතුලේ maps 3ක් තමයි තියෙන්නේ. sorry map නෙමෙයි dictionaries 3ක් තමයි තියෙන්නේ. මම maps කියලා මම කියුවේ dart වල තියෙන මේ වචනේනේ. dictionaries 3ක් තමයි තියෙන්නේ මේ list එක ඇතුලේ. නේද? එහෙම පුළුවන් නේ list එකක් ඇතුලේ ඕන එකක් තියාගන්න පුළුවන් නේ. list එකක් ඇතුලේ මේ maps 3ක් තියාගන්නත් පුළුවන්. හරිද? set 3ක් තියාගන්නත් පුළුවන්. ඕන එකක් තියාගන්න පුළුවන්. list 3ක්ම තියාගන්නත් පුළුවන්. හරිද? ඒ වගේ data structure එකක්. ඒක නිකන් ඇත්තටම array එකක් වගේ. ඕන එකක් තියාගන්න පුළුවන් කියන්නේ. එහෙම තියලිවලා දැන් අපි ඒකේ element by element මොකද කරලා තියෙන්නේ මෙතන? element by element loop කරලා තියෙනවා. element by element loop කරලා තියෙනවා. එතනදී ඒ loop එක ඇතුලේදී අපි if condition එකකින් බලනවා ඒ each දැන් මේ කියන්නේ මේ map එකක score එක 50ට වඩා වැඩිද කියලා. 50ට වඩා වැඩි නම් ඒක අපි pass කියලා print කරලා තියෙනවා. මෙයා මේ දීලා තියෙන AI style real example කියලා. දැන් මේක හරි වැදගත්. හරිනේ? දැන් මෙතන score එක 80යි නේ. දැන් ඉස්සෙල්ලාම first element එකට යන්නේ. first element එක කියන්නේ මේක. ඕකේ. එතකොට ඒක එතන if condition එක බලනවා ඒ element එකේ score එක කීයද? 80යි. 50ට වඩා වැඩිද? 50ට වඩා වැඩි. එහෙනම් print කරනවා name එක. name එකට අදාළ එක ගන්නවා. name එකට අදාළ A නේ. A කියලා දාලා A එකත් එක pass කියලා දානවා. A pass කියලා print වෙනවා. මේක මම ඕනනම් copy කරලා මෙතන print කරන්න. මෙතන paste කරන්න. sorry. එතකොට දැන් මේක run කරොත් මොකද වෙන්නේ? A pass and C pass. මෙතන දෙන්නෙක් ඉන්නවා A pass එකයි C pass එකයි තියෙනවා. තේරුණානේ? ඒ කියන්නේ 50ට වඩා වැඩි නම් අපි දන්නවා මොකද්ද pass එක? A C.
හරි මෙතන B කියන එක දීලා තියෙන්නේ sorry දැන් මෙතන name එක හැටි තියෙන B කියන එක දීලා තියෙන 45 විදියට. මෙතන names තමයි තියෙන්නේ. මෙතන names වලට වඩා දෙන්න පුළුවන් නේ කමල්. එහෙම දෙන්න පුළුවන් කමල්. නිමල්. සුනිමල්. දැන් මේක අපි රන් කරොත් අපිට එන්නේ කවුද? කවුරු පාස් කියලා. දැන් පාස් රේට් එක අපි දීලා තියෙන 50ට වඩා වැඩි නම් කට්ටිය තෝරලා කමල් පාස් සුනිමල් පාස්. ඒ තමයි කමලුයි සුනිමලුයි තමයි පාස්. නිමල් ෆේල් වෙනවා. ඒ වගේ මේක හරි ඉම්පෝටන්ට්. ඒ කියන්නේ මේකෙන් පුළුවන් අපිට මේ data structures පාවිච්චි කරලා අපිට ඕන විදියට ඒවා ෆිල්ටර් කර එක විදියට ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ හුරුව තමයි හදා ගන්න ඕනේ. බේසික් එක තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා. ලිස්ට් එක කියන්නේ මොකක්ද? මැප් එක කියන්නේ ඩික්ෂනරි එක මොකක්ද? එතකොට සෙට් එක කියන්නේ මොකද්ද? ටපල් එක කියන්නේ මොකක්ද? එච්චරයි තියෙන්නේ. quick comparison table එක දීලා තියෙනවා මෙයා. මොකද්ද තියෙන්නේ? ලිස්ට් එක කියලා කියන එක ordered changeable unique නේ unchangeable නේ. change කරන්න පුළුවන් ලිස්ට් එක unique නේ. dictionary keys unique වෙනවා. keys ටික අපිට unique විදිහට තියන්න පුළුවන්. ටපල් එක ගත්තොත් එහෙම change කරන්නත් බෑ unique නැහැ. ඒක සම්පූර්ණයෙන්ම ordered. එතකොට set එක ගත්තොත් එහෙම set එක ordered නැහැ. order එකක් තියෙන්න ඕනේ set එකකට. හරිද? set එකට order එකක් තියෙන්න ඕනේ. change කරන්න පුළුවන්. හැබැයි unique. ඒ කියන්නේ unique කියලා කියන්නේ එකම values දෙකක් තියාගන්න බෑ. ඒක unique. දැන් කුලකයක් කියන්නේ unique එකක් නේ. එකම values දෙකක් තියාගන්න බෑ. දැන් අපි ගත්තොත් එimhe s කියන කුලකය හැදුවොත් 1 2 3 ආයි 3 කියලා දාලා තියාගන්න බෑ. ඒක unique. දැන් list එකක් එහෙම නෑ. list එකේ data list එකකට 1 2 3 3 3 3 එහෙම දාන්න පුළුවන්. dictionaryත් එහෙමයි. tuple එකත් එහෙමයි. tuple එක හැබැයි ordered සහ unchangeable. ඒව සරලව මේ තේරුම් අරගන්න පොඩි notes එකක් දාගන්න. දැන් notes ටිකක් ලියා ගන්න මේකට. එතකොට ඉවරයි ඔක. මේකනේ what you must master for AI list dictionary tuple set ඕවා තියෙනවා. ඒක තමයි තියෙන්නේ. දැන් මම මෙතන ordered කියන එක මොකක්ද කියලා හදලා තියෙනවා. දැන් ඒව අවශ්‍ය නැහැ. දැන් මම කියලා දුන්නා ඒ දේවල්. එතන මමත් මෙතන ඉගෙන ගන්න ගමන් තමයි මේ වීඩියෝ එක කරේ. ඒ ටික තමයි තියෙන්නේ. දැන් ඊළඟට අපිට තියෙන්නේ මේ ඊළඟ මාතෘකාව අපි ගත්තොත් functions තමයි අපිට ඊළඟට තියෙන්නේ තේරුම් ගන්න. හරිද? ඒක අපි ඊළඟ වීඩියෝ එකෙන් කරමු.